බුදුවරුන්ට තියෙන විශේෂ ඥාන වලින් එක ඥානය. සත්වේ යම් කිසි තැනක උපාදයක් ලබනවා නම්, ඉපදීමක් ලබනවා නම්, ඒ ලබන්නේ කොතනද කියන එක හරියට නිවැරදිව දකින ඥානය. චුත වෙලා උප්පත්තිය ලබන, එහෙම නැත්නම් උත්පාද වන ඥානය. උපාදේ දකින ඥානය කියන්නේ චුතුප්පාද ඥානය කියලා කියන්නේ. දැන් අපි වාඩි වෙලා S2 වාගෙන තැනක් මෙනෙහි කරනවා. අපි කියමු උඩ තියෙන කුටිය මෙනෙහි කරනවා කියලා. එතකොට අපේ ප්‍රාණ ශක්තිය, අපේ සිත කොතනද පවතින්නේ? අර කුටිය ළඟ පවතිනවා. නිතර අපි ඒක මෙනෙහි කරනවා. නිතර මෙනෙහි කරනකොට අපේ ප්‍රාණ ශක්තිය කයෙන් තරංග වශයෙන් ගිහිල්ලා අපි මෙනෙහි කරන තැන රැඳෙනවා. අපේ ප්‍රාණ ශක්තිය සිටිවිලි කෝටි ගාණක් අදනවා. හැබැයි එකම දේ වැඩිපුරම මෙනෙහි කරපු තැනේ වැඩිපුරම ප්‍රාණ ශක්තිය තියෙනවා. එහෙනම් මේ භවයේ ඉවර වෙනකොට අර විඥාණය මතුවෙන්නේ අර වැඩිම තියෙන තැන. සමහර විට අපි තබෑරුම ගැන ගොඩාක් මෙනෙහි කරනවා. ජින් බෝතලය බොන්න බැරි වුණා. බ්‍රැන්ඩි බෝතලය ජීවිතේට බොන්න බැරි වුණා කියලා කසිප් බොන මොහොතේ දුක් වෙනවා. යා හැමදාම දුක් වෙනවා. දුක් වෙලා මැරෙනකොට 1,65,000ක් සිටිවිලි මුළු භවය පුරාම ඉතලා තිබුණත් 1,65,000න් 85,000ක්ම සිටිවිලි තින්නේ අර බ්‍රැන්ඩි බෝතලේ සම්බන්ධයෙන්. ඒක තියෙන ඒ වයින් ස්ටෝරුව එහෙම නැත්නම් ඒ තබෑරුම තමයි මෙනෙහි කරලා තින්නේ. 85,000ක්ම සිටිවිලි. මරුණා එතනම ගින් ඉපදුනා. කවුද? තබෑරුමේ අයිතිකාරයාගේ පුතා. එයා පුංචි කාලේ ඉඳලා රාක්කේ තියෙන බ්‍රැන්ඩි බෝතලේ තමයි බලන්නේ. එයි එයා ඒකට තමයි එතන ඇවිල්ලා ඉන්නේ. එහෙනම් අපි සංසාරේ වැඩිම චෛතසික අදලා තින්නේ කොයි සම්බන්ධෙන්ද? ඒකට අදලා උපත්ය ලැබනවා. අපායට සම්බන්ධයෙන් වැඩිපුරම චෛතසික අපේ සිතේ තිබුණොත් කොච්චර අන්තිම මොහොතේ පිළිත් කිව්වත් රුවන්වැලි සාය පෙන්නගෙන ඉන්නවා. යාට අරන් ගිහලා මේ ඔළුව අරවලා රුවන්වැලි සාය පෙන්නගෙන ඉන්නවා. ඒත් අපාය තමයි ඉපදෙන්නේ. සිත වෙනස් කරන්න බෑ. එහෙනම් චිත්තෝපාද ඥානය කියලා කියන්නේ යම්කිසි සත්‍යයක් තවත් කෙනෙක් ඉපදෙන්නේ කොහොමද කියන එක දකින්න ඥානය. බුදුහාමුදුරුවෝ කොහොමද දකින්නේ? මෙයාගේ සිතට සමවදිනවා. පරිචිත විඥාන ඥානයෙන් සමවදිලා බලනවා මේ සත්‍යය වැඩිපුරම ලෝකේ ඉතලා තින්නේ මොනවද? මෙයා වැඩිපුරම ඉතලා තින්නේ දීවරේක වල මාළු වලන සම්බන්ධයෙන්. මාළු රසයි, කිරිමෝරා රසයි, පියාමස් රසයි, සාලය රසයි, උරුල්ලා තෙලට දැම්මන නියමයි. මේ විදිහට යා මාළු දීවරේ වලන මාළු ගැන වැඩිපුරක් කියන්නේ යා ඔළුවේ. වැඩිපුර යා මෙනෙහි කරනවා. ඒ වැඩිපුර මාළු ගැන මෙනෙහි කරපු නිසා වැඩිපුරම යාගේ චෛතසික වල තියෙන මාළු මරණ එක සම්බන්ධ නිසා ඒකාන්ත වශයෙන්ම දීවර ගම්මාන ඉපදෙනවා යා. එයාගේ තරංග වල ධාරිතාවත් එක්ක ඒ ධාරිතාවේ තියෙන ඒ තරංග වල භ්‍රමණ වේගයත් එක්ක දුර ප්‍රමාණය බලනවා. එතකොට මේ භ්‍රමණ වේගයට අනුව කිලෝමීටර 70000ක් තියෙනවා. එහෙනම් ඒකාන්ත වශයෙන්ම මේ රටේ ඉපදෙන්නේ නැහැ. මේ රටේ ඉපදෙන්නේ නැහැ. වෙන රටක ඉපදෙන්නේත් නැහැ. එහෙනම් වෙන සක්වලක ඉපදෙන්නේ. ඒතර ඒ දුරට කනුව එතන පිටි ග්‍රහයක් ගන්නවා අපි කියන මෙයා ඉපදෙන්නේ අහවල් ග්‍රහයේ. වැඩිපුරම තියෙන මාළු වලන එක. මසුන් මරණ එක, මසුන් කන එකක් යාගේ ඔළුවේ තියෙන්නේ. චෛතසිකයට සමවැදිලා භ්‍රමණ වේගයට අනුව බලනකොට හරියටම කිලෝමීටර 40යි දුර යන්න පුළුවන්. 40 බලනකොට අපිට පේනවා එතන තියෙන්නේ අලාවත. එහෙනම් අලාවත ප්‍රදේශයේ දීවර ගම්මානයක දීවර පුතෙක් වෙලා මේ ඉපදෙනවා. පරචිත්ත විඥාන ඥානෙ, චිත්තෝත්පාද ඥානය සලකලා බලනවා. ඒකට සාපේක්ෂව කොතනද යන්නේ කියලා. අපි වැඩිපුරම නොගැටීමෙන් තමයි ඉතලා තියෙන්නේ. පිටන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව තමයි පිටලා තියෙන්නේ. එහෙනම් අපේ සිසිවිලි ඔක්කොම ලස්ස පාක් තියනවා නම් මේ භවයේ ඇලීමක් ගැටීමක් නැති තැන නම් අපි දිලා බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා. අනිත්‍යයට යාපත කරන්න, අනිත්‍යයට හොඳ කරන්න, පරාර්ථකාමීව ඉන්න. අනිත්‍යයෙන් ජීවත් වෙන්න මේ විදිහට නම් අපේ සිතිවිලි වැඩිපුරම තියෙන දිව්‍ය ලෝකෙකින් ඉපදෙනවා. කරන තරමක් කරන්නේ තිරිසන් වල නම් අනිත්‍යයට ඉන්සා පීඩාන ඒකාන්ත වශයෙන් මේ ඔක්කොම තියෙන සිතිවිලි තිරිසන් ලෝක එතනම බල්ලෙක් කියලා ඉපදෙනවා. කතා දෙකක් නෑ. ඒ ගෙදරම බල්ලෙක් කියලා ඉපදෙනවා. ඒක තමයි තව සතෙක් තවත් තැනක ඉපදීම බලන ඥානය. ඒ ඉපදීම තීරණය වෙන්නේ එයා මේ භවයේ ඉන්නකොට කොච්චර දේවල් කළාද, මොන වගේ දේවල් කිව්වද, මොන වගේ දේවල් කල්පනා කළාද, ඒක වැඩිම ධාරිතාවක් තියෙන කොතනද? ඒක තමයි දුප්පත්තිය. ඒක වෙනස් කරන්න බෑ.
එහෙනම් දැන් අපි මොනවද කරන්න ඕනේ? නිවනට අදාළ දේවල් හිතන්න ඕනේ. නිවනට අදාළ දේවල් කතා කරන්න ඕනේ. නිවනට අදාළ දේවල් සවන් දෙන්න ඕනේ. නිවනට අදාළ දේවල් හිතන්න ඕනේ. නිවනට අදාළ විදිහට ජීවත් වෙන්න ඕනේ. එහෙනම් අපේ වැඩිම තියෙන සිතිවිලි ප්‍රමාණය නිවනක් නම් අපි මේ භවෙ මොකද්ද වෙන්නේ? පිළිනොම් පානවා. දැන් ඥානෙ පිළිබඳව පැහැදිලිද පුතා? අවශ්‍ය නැහැ ඒක වඩා ගන්න පුළුවන්. ඒක වඩන ක්‍රමය තමයි අපෙන් ඉස්සලා වඩන්න ඕනේ. මම දවසකට උදේ ඉඳලා අවස් වෙනකම් කොච්චර සිතුවිලි හිතනවද? ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න ඕනේ කියලා නැකිට ගමන් හිතා. වැන්දා. ඊට පස්සේ පොඩි ආම්රුත් එක පොඩ්ඩක් කටයුතු කරනවා. පොඩ්ඩක් තරහා ගියා. පොඩි මීටරේ පොඩ්ඩක් රතු කට පැන්නා. ඊට පස්සේ මම පොඩ්ඩක් බැනගත්තා. බැනගත්ත අමනාපේ අවස් වෙනකම් තිබ්බා. ඒක නිතරම නේ කරා. වැන්ද එක එකයි අමනාප සිතුවිලි 25000. එහෙනම් අමනාප දැනක මම ඉපදෙන්නේ. කොහොමද චුතුප්පන්න ඥාණයෙන් අපි බලපෑටි අපේ උප්පත්තිය ඊළඟ උප්පත්තිය අමනාප වෙන තැන කොලිපදෙන්නේ පීඩන තියෙන තැන කොලිපදෙන්නේ එහෙනම් එක උදේ බුදු මණ්ඩලා නැවත ඒක නිවැරදි කරන හොඳ තැනක ඉපදෙන විදියට හොඳ තැනක ඉපදෙන විදියට මේක දුවාම ඉපදෙන්නේ නැති තැනට ආයෙත් හදනවා ඉතින්ලා නරක තැනින් ගලව ගන්නවා ඊට පස්සේ ගලව ගත්ත තැනින් නිදහස් කරනවා මේ විදිහට මේක වඩන්න ඕනේ පුරුදු කරන්න ඕනේ තයක් අපි කල්පනා කරලා බැලුවොත් තයක් තුල අපි වැඩිම සිතිවිලි කොතන තිබුණේ එහෙනම් දැන් මරනොත් ඒ සිතිවිල්ලට අනුව තමයි ඉපදෙන්නේ වැසිකිළිය නම් කියලා වඩා කිරි කැටේ වගේ කියලා තයක් තිස්සේ සිතිවිලි 20ක් විතර ඉතලා තියෙනවා හැබැයි සිතිවිලි දෙකයි තියෙන්නේ සසර දුකයි මේ වගේ ලස්සන තැන් කොච්චරනම් පාවිච්චි කරන්න ඇද්ද ඒත් අපි මරුණානේ මෙතනත් මැරෙනවානේ ඒක සිතිවිලි දෙකයිලු හැබැයි සිතිවිලි 25 තියෙනවා මේක ලස්සනයි මේක වටිනවා කියලා එහෙනම් මරුණා මොකද වෙන්නේ කුඹියෙක් වෙලා වැසිකිලි ඉපදෙනවා. කඩියෙක් වෙලා වැසිකිලි ඉපදෙනවා. මකුණෙක් වෙලා දැලක් බඳලා වැසිකිලි ඉන්නවා. අපේ චුතිසිත තීරණය වෙන්නේ අපේ චෛතසිකය තුල වැඩිපුරම චෛතසික හදන්නේ සිතිවිලි හදන්නේ මොනවා සම්බන්ධද ඒකට සාපේක්ෂව. තාපසයා පරිස්සම් වෙන්න ඕනේ. චෛතසික නිවනට සාපේක්ෂව හිතන්න. නිවනට අදාළ දේවල් අහන්න ඕනේ. නිවනට අදාළ දේවල් දකින්න ඕනේ. නිවනට අදාළ දේවල්මයි හිතන්නේ. එහෙම හිතන්න ඕනේ. එතකොට තමයි අපට චුතිසිත නිර්වාණ සිතක්. ඒ කියන්නේ මොකද්ද නිර්වාණ සිත? පිරිනිවන් පාන සිතක්. පිරිනිවන් පානවා. අදිරිද පුතා. හොඳයි.